අම්බපාලි කියන්නේ ගණිකාවක්. වේසාලි නගරයේ හිටපු අතිශය සරාගී කාන්තාවක්. මේ කාන්තාව බෙදාගන්න බැරුව නගරයේ ප්‍රභූවරු අතර මහා ගැටුම් පවා සිද්ධ වුණා. ඇයගේ උපත පිළිබඳ කතාව අසාමාන්‍යයි. උද්‍යාන පාලකයෙකු විසින් ඇය සොයාගත්තේ අඹගසක් යටින්. එයගේ ලදරු අවදියේදී ඒ නිසාම ඇයට අම්බපාලි යන නමත් ලැබුණා. මේ සරාගී කාන්තාවට වහවැටුණු නගරයේ පාලකයෝ ඇයට නගර ශෝභිනී තනතුරක් පිරිනමා රාජ්‍ය අනුග්‍රහය ලබන ගණිකාවක් බවට පත් කළා. ඇය ඉක්මනින් ධනවත් වුණා. ඇය තම ධනයෙන් රමණීය අඹවනයක් ඉදි කරවා ගත්තා. කාලයක් ගත වුණාට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ මේ සුන්දර අඹවනයට වැඩම කළා. අම්බපාලි මේක දැනගෙන බුදුන් වහන්සේ හමු වෙන්නට ආවා. බුදුන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් ඇය මහත් පැහැදීමට පත් වුණා. ඇය බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝරත්නයට පසුදින දානය සඳහා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ නිහඬව එය පිළිගත්තා. ලිච්ඡවී රජ දරුවන්ටද අම්බපාලිගේ අඹවත්තේ බුදුන් වහන්සේ වැඩ සිටින බව දැනගෙන ඔවුන්ද දානයට ආරාධනා කිරීමට පැමිණියා. නමුත් බුදුන් වහන්සේ අම්බපාලි ගණිකාවගේ ආරාධනය පිළිගෙන තිබූ නිසා ගණිකාවක් විසින් අපව පරාජය කළා කියලා ඔවුන් සිතුවා. ලිච්ඡවීන් අම්බපාලිගේ කරත්තේ නවත්වලා ඇයව හමු වුණා. අපට ඔබේ දානය දෙන්න. ඔබ කැමති තරම් වටිනාකමක් අපි ඔබට දෙන්නම් කියා කිව්වා. ඒත් ඇය එය ප්‍රතික්ෂේප කළා. පසුදින අම්බපාලි විසින් බුදුරජාණන් වහන්සේටත් භික්ෂූන් වහන්සේලාටත් විශාල දානයක් පිරිනැමුවා. අවසානයේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ඇය සතු අඹවනය සංඝයා වහන්සේලා උදෙසා පූජා කළා. අම්බපාලි නම් මේ ගණිකාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පැහැදී මහත් වූ ධනය හා සැප සම්පත් ඇතහර භික්ෂුණී ශාසනයේ පැවිදි වුණා. අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් ඇය වැඩි කලක් නොගොස් අරහත්වය නම් වූ උතුම් මාර්ගඵලයට පත් වුණා.